ආයුබෝවන් වතිකාන සුළඟ මේ අලුතින් පත්වෙච්ච 14 වෙනි ලියෝ පාප් වහන්සේගේ මේ දවස් කොහොමද එතුමා යන්න හදන ගමන කුමක්ද එතුමා මේ ලෝකයේ අභියෝගවලට මුහුණ දෙන්නට යන්නේ කොහොමද මේවා ගැන සාකච්ඡා කරන වැඩසටහනයි මේ ඒ වගේම ඉදිරියේදී ලෝක සභාව ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ලෝක සභාවට ඇති අභියෝග ලෝක සභාව කොහොමද මේ ලෝකයේ ප්‍රශ්නවලට දායක වෙන්නේ කියලා. ඉතින් මෙතනදී විශේෂ ස්තුතියක් කරන්න ඕනේ මේ වැඩසටහනට ඔබේ අදහස් ප්‍රකාශ කරන අයට. ඒ හැම අදහසක්ම අපි කියවනවා. ඒ අදහස් වලින් අපි ඉගෙන ගන්නවා. ඒ වගේම අපි තවත් කරන්නට ඕනේ කතා කරන්නට ඕනේ තව මාතෘකා තියෙනවා නම් ඒ වගේලන්ත් අපිට කියන්න. දැන් අද තවත් වැදගත් කාරණාවක් අපි කතා කරන්න යනවා. ඒ තමයි හුඟ දෙනෙක් 14 වෙනි ලියෝ පාප් වහන්සේ තේරීපත් වෙච්ච දවස්වල ඉඳලා තවමත් අපෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න කියලා ඉල්ලනවා. ඒ තමයි මේ 14 වෙනි ලියෝ පාප් වහන්සේ ඇමරිකානු ජාතිකයෙක් ඇමරිකාවේ උපන් කෙනෙක්. එතුමා ලෝකයේ මහ බලවතා වන ඇමරිකානු රාජ්‍යය සමග කොහොම ගනුදෙනු කරනු ඇත්ද? විශේෂයෙන්ම අපි දන්නවා මුළු ලෝකයේම වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව දැඩි අප්‍රසාදයකින් පසු වෙන්නේ. දැඩි පිළිකුලකින් පසු වෙන්නේ. දැඩි කෝපයකින් පසු වෙන්නේ. අහන හැම කෙනෙක්ම ඔහු පිළිබඳව ඉතාමත් අප්‍රසාදයෙන් කතා කරන්නේ. ඒ මොකද? ඔහු ලෝකයට ආර්ථික තක්කඩියෙක් බවට පත් වී සිටිනවා. දේශපාලන තක්කඩියෙක් බවට පත් වී තිබෙනවා. ඔහු පොලිටිකල් බුලි, ඉකොනොමික් බුලි. ඒ මගින් ඔහු ලෝකයට අලුත් ආකාරයේ යුද්ධයක් ප්‍රකාශ කර තිබෙනවා. එය ආයුධ නැති යුද්ධයක්. නමුත් ආර්ථික යුද්ධයක්. ආර්ථික වශයෙන් මුළු ලෝකයම දුර්මුඛ කරලා තම රටට ඒ සමස්ත ධනය ගෙන්වා ගැනීමේ අලුත් ක්‍රමයක් අලුත් ආර්ථික රටාවක් හඳුන්වා දෙන්නට යනවා. එතනදී ඔවුන්ට කවුද දුප්පත් වෙන්නේ කවුද පොහොසත් වෙන්නේ කියන එක අදාළ නැහැ. මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක එක කාරණයක්. තවත් අය පෙන්වා දෙන කාරණාවක් තමයි ඇමරිකාවේ බහුතර කතෝලිකයන් බහුතර රදගුරු හිමිවරුන් සහ බහුතර කාදිනල් හිමිවරුන් පසුගිය ඡන්ද දෙකේදීම ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළ ඡන්ද දෙකේදීම ඡන්දය ප්‍රකාශ කළේ රිපබ්ලිකන් පක්ෂයට. ඔවුන් කොන්සර්වටිව් වාදීන් හැටියට හැඳින්වෙන්නේ. ඔවුන් ඉතා උද්‍යෝගයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්දය ප්‍රකාශ කළා. ඉතින් 14 වෙනි ලියෝ පාප්තුමා ඇමරිකානුවෙක් තොට තර්කානුකූලව එසේ නම් එතුමාත් ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ක්‍රියා කරයිද ඩොනල්ඩ් ට්‍රම්ප් සමග එක්ව ක්‍රියා කරයිද එහෙම නැත්නම් ඔහුට අභියෝග කරයිද ලෝක ප්‍රශ්න පිළිබඳව. මේක තමයි තියෙන ප්‍රශ්නය. දැන් මේකට උත්තර හොයද්දී අපි ඉස්සෙල්ලාම මේ පුද්ගලයා කවුද කියලා බලන්න ඕනේ. කවුද 14 වෙනි ලියෝ පාප් වහන්සේ කියලා කියන්නේ? මේකට උත්තර දෙනකොට අපිට මීට කලින් වැඩසටහනේදී බොහොම සුන්දර සුභාරංචියක් ලැබුණා. ඒ තමයි එතුමාගේ නමේ අර්ථය. ඇයි ලියෝ කියන නම තෝරාගත්තේ කියලා එතුමා කිව්වා කාදිනල් වරුන් ප්‍රථම වතාවට මුණ ගැහෙද්දී. එතුමා කිව්වා ලියෝ කියන නමට අනුප්‍රාණය ලැබුණේ එතුමාට කලින් හිටපු 13 වෙනි ලියෝ පාප් වහන්සේගෙන්. එතුමා 19 වෙනි සියවසේ තමයි ජීවත් වුණේ. නමුත් එතුමා අදටත් අදාළයි ජීවමානයි. මොකද කතෝලික සභාවේ විශාල පෙරලියක් ඇති කළ පාප් වහන්සේ නමක් මේ 13 වෙනි ලියෝ පාප් වහන්සේ. එතුමා තමයි වෙහෙසෙන මිනිස්සු රේරුම් නොවාරුම් කියන විශ්වලේඛනය හඳුන්වා දුන්නේ. ඒ මගින් ක්‍රිස්තුන් වහන්සේගේ ඉගැන්වීම් වල තියෙන සමාජ හරය, දේශපාලනික හරය, ආර්ථික හරය ලෝකයට ගෙනහැර පෑවේ. ඒ වගේම සමස්ත බයිබලයේ පුරාම සමස්ත ගැලවීමේ ඉතිහාසය පුරාම දෙවියන් වහන්සේ නොයෙක් දිවස් ප්‍රසාදී වරුන් තුලින් නොයෙක් ඉගැන්වීම් තුලින් සමාජයේ අප ක්‍රියා කළ යුත්තේ කෙසේද? දුප්පතුන්ට, සරණාගතයන්ට, වැන්දඹුවන්ට, අසරණ වෙන අයට කොහොමද දයාව දැක්විය යුත්තේ? අපේ මුදල් අප භාවිත කළ යුත්තේ කොහොමද? මේ අයරින් බයිබලයේ පුරාත් ක්‍රිස්තුන් වහන්සේත් උගන්වලා තියපු දේවල්
ඒවා අපි කොහොමද අපේ දිනෙදා සමාජ ජීවිතයට ප්‍රයෝජනයට ගන්න කියලා අපට හඳුන්වා දීපු ඉගැන්වීම තමයි එය. අපි ඉස්සෙල්ල වැඩසටහනේදී අපි කතා කළා මේක එළියට දැම්මේ මේක නිකුත් කරන ලද්දේ කාර්මික විප්ලවය අවස්ථාවේ දැනුත් මේ අලුත් විප්ලව සිදුවෙමින් පවතින අවස්ථාවලටත් ඒක වළංගුයි. එහෙමනම් එහි තිබුණ මූලික හරය තමයි යුක්තිය, සමාජ සාධාරණත්වය සහ මානව ගරුත්වය. මේ වචන තුළේම විශාල ගෞරවයක් විශාල තේරුමක් තියෙනවා. ඒ තමයි මිනිසුන්ට රිදවන්න බෑ, යුද්ධය ප්‍රතික්ෂේප කරනවා, ශ්‍රමය සූරා කන්නට බෑ, ආර්ථික ආධිපත්‍යයක් ඇති කරගන්නට බෑ, කම්කරුවන්ට නිසි ලෙස සලකන්නට ඕනේ. මේ බොහෝ දේවල් යුක්තිය ඇති කරන්නට ඕනේ. අපේ කාදිනල් හිමිපාණන් මේ සමස්ත යුක්තිය ඇති කිරීමේ ක්‍රියාවලිය, විශේෂයෙන්ම පාස්කු ඉරිදා යුක්තිය ඇති කිරීමේ ක්‍රියාවලිය, ඒ උත්සාහය වෙනුවෙන් එතුමාට අනුප්‍රාණය දෙන්නේ මේ ඉගැන්වීමයි. එහෙනම් ඒ අනුගමනය කරන 14 වැනි ලියෝ පාප් වහන්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් නැමැති නායකයාට යටවේවිය කියලා අපට කිසිසේත් විශ්වාස කරන්න අමාරුයි. ඒකක්. දෙවැනි එක පරිසරය. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කතෝලික සභාවට අලුත් ඉගැන්වීමක් එකතු කළා. ඒ තමයි පරිසරය ආදරය කිරීම සහ මනුෂ්‍යයාට ආදරය කිරීම අතර වෙනසක් නැහැ. මේ දෙක එකම කාසියේ දෙපැත්තක්. පරිසරයට ආදරය නොකර මනුෂ්‍යයාට ආදරය කරන්නත් හෝ මනුෂ්‍යයාට ආදරය නොකර පරිසරයට ආදරය කරන්නත් බෑ. මේ දෙකම එකසේ රැකගත යුතුයි කියලා ලෞඩාතෝ සී වේ ප්‍රශංසා කියන සුන්දර ගීතිකාවක් බඳු කවියක් බඳු ඒ විශ්වලේඛනයේ එතුමා උගන්වනවා. එතුමා එහිදී මේ අපි ජීවත් වන ලෝකය මිහිතලයේ හැඳින්වුවේ අපේ පොදු නිවහනය කියලා. එතකොට 14 වැනි ලියෝ පාප් වහන්සේ ඊට සහය දුන් කෙනෙක්. එම ඉගැන්වීම සමග එකට සිටගත් කෙනෙක්. එය ප්‍රචාරය කරන්නට ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සහය දුන් කෙනෙක්. අපි දන්නවා එතනින් බැහැරව තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියා කරන්නේ. ඔහු ප්‍රථම වතාවට ජනාධිපති වෙච්ච අවස්ථාවේදීත් මේ අවස්ථාවේදීත් ඉතාමත් වැදගත් ලෝක සම්මුතියක් වන පැරිස් සම්මුතියෙන්, පැරිස් කාලගුණ සම්මුතියෙන් ඔහු ඉවත් වුණා. නමුත් ඊට ප්‍රතිවිරුද්ධව තමයි අපේ ලියෝ පාප් වහන්සේ ඉන්නේ. ඒ නිසා එතුමා තමාගේ ස්ථාවරය රැඳී සිටින බව අපි දන්නවා. ඒ වගේම මානව හිමිකම් ගැන ක්‍රියා කරද්දී දුප්පතුන් පිළිබඳව, සංක්‍රමණිකයන් පිළිබඳව, ඒ වගේම සරණාගතයන් පිළිබඳව එතුමා ඒ දුකට පත් වුණු පුද්ගලයන්, මානව හිමිකම් අයිබෝණු පුද්ගලයන් සමග එකට සිටගන්නා කෙනෙක්, ඔවුන්ගේ හඬක් ඔවුන්ට ශක්තිය දෙන කෙනෙක් කියලා කියන්න ඇති තරම් සාක්ෂි තියෙනවා. විශේෂයෙන්ම පීරු රාජ්‍ය තුළ ගත කළ දශක දෙකකට වැඩි කාලය තුළ එතුමා ජීවත් වුණේ දුප්පතුන් එක්ක. අගුස්තීනු නිකාය එතුමාව එහෙට යැව්වේ. එම නිකායේ එහි තිබුණු දුප්පතුන්, ආබාධිතයන්, සංක්‍රමණිකයන්, දුර්වල වූවන්, වල්නරබල්, මේ හැම කෙනෙක් වෙනුවෙන්ම සේවාව කරන්න ඔවුන්ගේ මෙහෙවර ඉදිරියට ගෙනියන්න. එහිදී එතුමා කටයුතු කළ ආකාරය පිළිබඳව විවිධ කතා තිබෙනවා. ඒ අනුව එතුමා එතනින් වෙනස් නොවන බවට විශ්වාසයි. ඊට ඉතා පැහැදිලි උදාහරණයක් තිබෙනවා. ඇමරිකාවේ උපජනාධිපති, ඔහු කතෝලිකයෙක්. ඔහු තමයි අවසන් වතාවට ෆ්‍රැන්සිස් පාප් වහන්සේව මුණ ගැසුණු පුද්ගලයා. නමුත් ඔහු ඉතා වැරදි ප්‍රකාශයක් කරලා තිබුණා. ඔහු ඒ වැරදි ප්‍රකාශය කළේ මෙන්න මේ තත්ත්වය මත. ඔබට මතකයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාමත් අකාරුණික විදිහට ඇමරිකාවට පැමිණ සිටින සංක්‍රමණිකයන් සහ සරණාගතයන් සියලු දෙනාම හමුදාව දාලා එක්රැස් කරලා ඔවුන්ව තමන්ගේ රටවල් වලට පිටුවහල් කෙරුවා අපරාධකාරයන්, මිනීමරුවන් විදිහට. ඇත්තටම මුළු ලෝකයේ පුරාම දුකට පත් වුණු ජනතාව විවිධ අරමුණු නිසා ආර්ථික රැකවරණය හෝ දේශපාලන රැකවරණය හෝ වඩා යහපත් අවස්ථා සඳහා එක්ක නීත්‍යානුකූලව නැත්නම් නීත්‍යානුකූලව නොවන ආකාරයට ඇමරිකාවට එනවා. ඇමරිකාව ඓතිහාසිකව
ඔවුන් ආදරයෙන් පිළි අරගත්ත රැකවරණ දුන්නා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වූ බවට පත් වූ වහාම ජනාධිපති ආඥාවක් මගින් ඔවුන් රටින් නිරපාහරින්න තීරණය කළා. ඔබ දකින්නට ඇති රූපවාහිනී තිරවල මේ අයට සුදු ඇඳුම් මල්ලලයි අන්දලා හිරකාරයන් අපරාධකාරීන් මගේ අතට කකුල් වලට යකඩ දම්වැල් දාලා ඔවුන්ව ආහස යාත්‍රාවලට පටවල හරියට අපරාධකාරීන් ගෙන යන්න වගේ ඔළුව යටට හරවාගෙන තමයි ඔවුන්ගේ රටවල් වලට අරගෙන ගියේ. ෆ්‍රැන්සිස් පාප් වහන්සේට දැඩි වේදනාවක් ඇති වුණා මේක දැකලා දැඩි කේන්තියක් ගියා. ඒ දවස්වල එතුමා ගිලන්ම හිටියේ මේ ඉතා තදින් ගිලන් වෙන්නට ආසන්නයේ හිටියේ. නමුත් ඒයින් සැලුනේ නෑ එතුමා. එතුමා දීර්ඝ ලිපියක් ලිව්වා ඇමරිකාවේ රදගුරු මණ්ඩලයට. එතුමා ඇමරිකාවේ රදගුරු මණ්ඩලයෙන් ඇහුවා මේකද කතෝලිකකම? ඇමරිකාව කියන්නේ ක්‍රිස්තියානි රටක්. මේකද ක්‍රිස්තියානි දයාව, මේකද ක්‍රිස්තියානි ප්‍රේමය, මේකද අසල්වැසි ප්‍රේමය. ඇමරිකාව ඉන්නේ මේ අයව පිළිගන්න, මේ අයට අවස්ථාවල් දෙන්න, මේ අයට අත දෙන්න, ශක්තිමත් කරන්න. ඒ නිසා මේ ගැන ඔබේ අවධානය යොමු කරන්න. ඒක මම කෙටියෙන් කිව්වේ. ඒ අදහස ඇතුව වුන්ට දැඩි ලිපියක් ලිව්වා. දැන් ඒකට මේ කතෝලිකයෙකු වන ජේ.ඩී. වැන්ස් උපජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය මොකක්ද? ඔහු ට්වීට් පණිවිඩයක් මගින් කියනවා ඒ ඔහුගේ අදහස හරියට ඔහු විශිෂ්ට දේවධර්මවේදියෙක් වගේ ඔහු කියනවා ක්‍රිස්තුන් වහන්සේ අපට කිව්වේ නෑ ඈත ඉන්න අසල්වැසියාට මුලින්ම ප්‍රේම කරන්න. ක්‍රිස්තුන් වහන්සේ කිව්වේ ඉස්සෙල්ලා අපේ ළඟ ඉන්න අසල්වැසියාට ප්‍රේම කරන්න. ගාමේ, නගරේ, දිස්ත්‍රික්කේ, පළාතේ ඊට පස්සේ ඉඩ තියෙනවා නම් විදේශ රටවල ඉන්න අයව පිළිගන්න, යට ආධාර කරන්න. එහෙමයි කිව්වේ කියලා. ඒ වන විට ලියෝ පාප් වහන්සේ 14 වෙනි ලියෝ පාප් වහන්සේ වතිකානයේ රදගුරුවරුන් පිළිබඳ ඩිකැස්ටරියේ නායක කාදිනල් හිමිපාණන් ඊට ප්‍රතිචාර ලෙස මේ වැන්ස්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස එතුමා ඉතා කෙටි නමුත් ප්‍රබල ට්වීට් පණිවිඩයක් නිකුත් කරනවා. එතුමා මොනවද කියන්නේ? No, Vance is wrong. Jesus did not teach us to grade our love. ජේසු වැන්ස් වැරදි. ජේසු අපිට ඉගැන්වුවේ නෑ මේ ප්‍රේමය ශ්‍රේණිගත කරන්න. ප්‍රේමය ශ්‍රේණිගත කරලා අරයා මෙයා අවසානයේදී අරයා කියන්න බෑ. අපිට හමුවන ඕන කෙනෙකුට පාරේ වැටිලා ඉන්න කෙනෙක් වුණත් අපේ අසල්වැසියා. ඒකයි ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ. ඒ විදිහට දැඩි ප්‍රතිචාරයක් දුන්නා මේ කතෝලික උපජනාධිපතිවරයාට. එහෙමනම් අපිට හිතන්නට පුළුවන්, අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් යහපත්. එතුමා කොතැනටද යන්නේ? එතුමා ඩොනල්ඩ් ට්‍රම්ප් සමග එකතු වෙයිද? එහෙම නැතිනම් එතුමා අභියෝග කරයිද කියලා. දෙවැනි කාරණාව දේවහස්තය. මුලින් මීට කලිනුත් වතාවක කියන්නට ඇති බොහෝ අය තුළ තිබුණු විශ්වාසයක් වුණේ ලෝකයේ කිසිම දවසක අපි දන්නා අනාගතයේ ඇමරිකානු පාප් වහන්සේ නමක් පත්වෙන එකක් නෑ. එකක් ඇමරිකාව සුපපව මහ බලවතෙක්. ඒ නිසා ඇමරිකානු ජනාධිපතිත් ඉන්නකොට පාප් වහන්සේත් ඒ තත්ත්වයට පත් වුණොත් එතන පොඩි කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක් ඇති වේවි කියලා. ඒ බය, ඒ සැකේ තිබුණා. ඒ සැකේ නිසා තමයි මොකක් අය අපෙන් හැව්වෙත් මෙහෙම වේවිද කියලා. නමුත් මා මීට කලින් කරපු වැඩසටහනුත් නරඹන ලෙස මම ඔබෙන් ඉල්ලනවා. ඒ සිස්ටයින් පල්ලිය තුල තිබුණු දේව අනුහස ශුද්ධාත්මයන්ගේ සුළඟ තුල මේ පීරු රාජ්‍යයේ සුළඟ වැදුණු පීරු රාජ්‍යයේ දුප්පතුන්ට කොන්වුවන්ට සේවය කරපු මේ කාදිනල් හිමිපාණන්ව මේ මොහොතේම පාප් වහන්සේ හැටියට තෝරා ගැනීම කවුරුත් නොසිතූ විරු හැටියට අර තිබිච්ච සම්ප්‍රදායනුකූල විශ්වාසය කඩා බිඳ දමමින් නියම වේලාව බලලා දෙවියන් වහන්සේ මේ කාදිනල් හිමිපාණන් පාප් වහන්සේ හැටියට පත් කරලා තියෙනවා කියලා මට හැඟෙනවා. මං හිතන්නේ ඒ බලාපොරොත්තුව අපිට තියාගන්නට පුළුවන්. ඒ මත තමයි අප ඉදිරිය දෙස බැලිය යුත්තේ. හැබැයි මේ වැඩසටහනත්
අවසන් කරන්නට කැමති. ඒක කරන්න මේ පාප් වහන්සේට විශාල ධෛර්යයක්, විශාල ශක්තියක් ඕන ඉහළින්. ඒ නිසා මම ඔබෙන් ඉල්ලනවා. ඔබ කතෝලිකයෙක් නම් කිතුණුවෙක් නම් යාඥා කරන්න. ඔබ කිතුණුවෙක් නෙමෙයි නම් උන්වහන්සේට යවන්න good vibes. සුබ ප්‍රාර්ථනා, මේ මනසින් යවන ප්‍රාර්ථනා හරි බලවත්. ඒ මගින් මේ ලෝකයේ ප්‍රශ්නවලට විසඳුම් ගෙනන්න අපි එතුමාව ශක්තිමත් කරමු කියලා අපි ඔබට ආරාධනා කරනවා. Viva il Papa. ස්තුතියි.